මම 1991 අවුරුද්දේ තමයි කරාටි පටන් ගත්තේ. ඒ කරාටි පටන් ගත්තේ මේ ඉන්න අපේ ජුගුජෝ ලක්මාල් ෆොන්සේකා මෙතුමා යටතේ. ඒ කියන්නේ එතකොට අපි සෙන්සි කියලා කියන්නේ. ඉතින් ඒක පටන් ගත්ත ඇතරම ඒ වගේම මුදුමා කලින් සඳහන් කළා වගේ පළවෙනි සූරතාවලියේ සූර්යයා වුණා වගේම මම හිතන්නේ ලක්මාල් ජුගුජෝගේ පළවෙනි අල්පටිධාරියා කියලා කියන්නත් පුළුවන්. ඔව්. ඉතින් එතනදී අපි දැන් මේ කරගෙන යන සංවිධාන එතකොට අවුරුදු මම හිතන්නේ අපි කළු පටියක් ගන්න අපි අවුරුදු 7-8ක් දිගට පුහුණුවින් කරන්න ඕනේ. එතකොට අපි ඒ දැන් එකට පුහුණුවින් කරනකොට ඒ අපි ලබාගත් දේවල් තමයි ලක්මාල් ෂියාන්ගේ ලබාගත්තු දේවල් තමයි මම අපේ මගේ අනුගාමිකයින්ට දෙන්නේ. ඇඩ්වාන්ස් ලෙවල් O ලෙවල් වෙනකම්ම අපි එක ඉස්කෝලේ එකට ගිහිල්ලා ඇඩ්වාන්ස් ලෙවල් වලට අපි යනවා වෙන ඉස්කෝලේකට. ඒක සමහරට අපි අවුරුදු 2-3ක් වගේ කාලයක් මේ රැඳෙන්නේ නේද? එතකොට අපි නමුත් අපේ පාසල වෙන්නේ අපි කලින් O ලෙවල් කරපු පාසල මම දන්න විදිහට. ඉතින් එතකොට ඒ වගේ දැන් එතකොට අපි මේ එක සම්බන්ධතාවය රැඳෙන්න ඔබතුමා ආපු එක ගැන කියනවා නම් එතකොට මම ලක්මාල් ෂියාන්ගෙන් ගුරුවරයෙක්. එතකොට එයා ලක්මාල් ෂියාන් වගේ ගුරුවරයා. ඒ සම්බන්ධතාවය තමයි පළමුවෙන්ම තියෙන්නේ. 93 අවුරුද්දේ එතකොට මම නිල්පටියකින් ඒකට සහභාගීලා ඒකේ මම 3 වෙනි ස්ථානය ලබා ගත්තා. එතකොට ඒ කියන්නේ මේක පළවෙනි වාර්ෂිකව නොකඩවා යන 25 වෙනි එක වුණාට ඊට කලිනුත් අපි සූරතාවල් රාශියක් ලක්මාල් ෂියාන් සංවිධානය කළා. ලක්මාල් ෂියාන් සමානවම සූරතා මම ජයග්‍රහණය කරලා තියෙනවා. එතකොට ඒ වගේ ඒවට අනුගාමී ඒ හැමදේම මම ලක්මාල් ෂියාන්ගේ අනුගාමිකයෙක් හැටියට තමයි කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ සම්බන්ධතාවය තියෙන්නේ. ඉතින් එතකොට මම මේකට මේ සූරතාවයට ඒතර සටන් කරලා තියෙනවා, සංවිධානය කරලා තියෙනවා මම සූරතාවයක් ලක්මාල් ෂියාන් යටතේ මම ගම්පහ සංවිධානය කළා. ඒතර ඒ වගේ ඒතර ඒකේ විනිශ්චය කටයුතු හැමදේම කරලා. ඉතින් එතකොට ඒ සම්බන්ධතාවය මත තමයි අපි මේ එකමුතුවක් එන්නේ. එතකොට ඒක දැන් මම හිතන්නේ ගුරුකුල සම්මතාවයකට එහා ගියා අපේ Lakmal Challenge 2025 International Karate Tournament.